හලෝ අයිබෝවන් අද අපි රිවිව් කරන්න යන්නේ EZT වයර්ලස් මොබයිල් පොකට් රවුටර් එක ගැන. මේක මේ දවස්වල ගොඩක් කට්ටිය හොයන මේ රවුටර් එකක්. මොකද කරන්ට් එක ගිහපුවම හදිස්සියකට ඉක්මනට Wi-Fi එකක් තියාගන්න හොඳ රවුටර් එකක්. මේක හොයන යන තැන ඕන තැනක අරන් යන්න පුළුවන්. මේක ගොඩක් ඒවා තියෙනවා මේ ගන්න වෙරද පොලේ මේ වෙලාවේ එක ගණන් වල ඉඳන් රුපියල් 3000 ඉඳන් තියෙනවා. අපි බලමු මේක අන්පැක් කරගෙන මොන වගේ රවුටර් එකක්ද මේකේ තියෙන්නේ කියලා. මේක තමයි මේ රවුටර් එකේ බොක්ස් එක මේ විදිහට තමයි තියෙන්නේ. මේකේ උඩින් දාලා දෙනවා EZT wireless mobile Wi-Fi router කියලා. මේක EZT brand එකේ මේක හොඳ brand එකක්. ලෝකේ පිළිගත් brand එකක්. මේකේ තව දීලා තියෙනවා මේක specs ටික දාලා තියෙනවා. මේක 4G LTE support කරනවා කියලා තියෙනවා. ඊට පස්සේ milliampere 3000ක බැටරි එකක් තියෙනවා කියලා. ඒ වගේම Wi-Fi 6 තියෙනවා කියලා මේක දාලා තියෙනවා. ඊළඟට මේ දවස්වල ගොඩක් පාවිච්චි කරන Type C වලින් මේක charge කරන්න පුළුවන් කියලා දාලා තියෙනවා. ඊට පස්සේ box එක අනිත් පැත්ත බලපුවම මේකේ සාමාන්‍ය details ටික දාලා තියෙනවා මේකේ තියෙන. ඊට පස්සේ අපි මේ පැත්තට ආපුවම මේකේ තේ ටිකම දාලා තියෙනවා. ඊට අමතරව මේක දාලා තියෙනවා speed එක කොයි වගේ තියෙනවද කියලා. ඊළඟට මේක usersලා 32කට එකපාර join වෙන්න පුළුවන් කියලා දාලා තියෙනවා මේ router එකට. ඊට පස්සේ යාළුවගේ app එකක් තියෙනවා EZT link app. ඒකට ඩවුන්ලෝඩ් කරන්න ඕන QR link එක දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන දාලා තියෙනවා Wi-Fi එකේ අනිත් තොරතුරු ටික ඔක්කොම. එහෙම තමයි box එක තියෙන්නේ. ඊපස්සේ මේක පිටිපස්සේ තියෙනවා ගොඩක් විස්තර ටිකක් දාලා. ඒකේ තියෙනවා සම්පූර්ණම download speed එක 4G තියෙන band එක. band B1 B2 B3 ඉඳන් B41 එකක් තියෙනවා. 3G band උත් තියෙනවා. ඊට පස්සේ ආයේ වගේම බැටරි එක ගැන තියෙනවා. ඊළඟට ඒ ටික තමයි තියෙන්නේ. අපි මේක බලමු මේ ඕපන් කරලා මොන වගේද කියන මේක. මම ගත්තේ blue color එක. ලංකාවේ ගොඩක් හොයාගන්න තියෙන්නේ blue color එක. ඒක තමයි ඕපන් කරන්න තියෙන්නේ. හොඳ හයිය කාඩ්බෝඩ් බොක්ස් එක තමයි අවිල්ලා තියෙන්නේ. ඉතින් රවුටර් එක එහෙම ගන්න පුළුවන්. මේක එච්චර බරක් නෑ. මම හිතන්නේ බැටරි ගලවලා ඇත්තේ මේකේ. මේකේ මම බලපු විදිහට removable battery එකක් තියෙනවා වගේ. මෙතන තියෙන type C charger එක. ඊට පස්සේ වටේ වෙන මොකුත් නෑ. මෙතන button තියෙනවා power button එකයි. මෙතන තව තියෙනවා arrow එකක් එක්ක button එක. මෙතන මම back cover එක ගලවන්න විදිහක් තියෙනවා. මෙතන පොඩි design එකක් එක්ක EZT branding එක තියෙනවා. තවන box එකේ තියෙන එක බලමු අපි. ඊපස්සේ අපිට තියෙනවා user manual එක තියෙනවා මේකේ. manual එකේ තියෙනවා මේ කොහොමද මේ හයි කරන්න ඕන charge කරන්න ඕන විදිය settings ඒ ඔක්කොම තියෙනවා. ඊට පස්සේ අපි තවත් බලපුවම තියෙනවා බැටරිය තියෙනවා මේකේ. අපිට removable battery එකක් තමයි තියෙන්නේ. battery වෙන මේවල තියෙනවා යාලා. මේකේ milliampere 3000ක battery එකක් තියෙන්නේ. ඊට අපිට charging cable එක තියෙනවා. මේ type C charger එකක් තියෙනවා. ඔයාලට පේන ඇති type C type A charger එකක් තමයි තියෙන්නේ. හොඳ quality charger එකක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඝනකම wire එකක් තියෙනවා. ඊට අමතරව box එක වෙන මොකුත් නැහැ. හොඳයි box එකේ තියෙන. අපි දැන් මේ ටික අයින් කරගෙන බලමු battery එක දාගෙන කොහොමද මේක වැඩ කරන්නේ කියලා. හරි. මේකේ පිටිපස්සෙත් මේ වගේ branding එකක් තියෙනවා EZT කියලා ගහලා. මේක පිටිපස්ස back cover එක ගලවගෙන බලමු. ලේසියෙන් ගලව ගන්න පුළුවන්. ඒත් හොඳ හයිය ප්ලාස්ටික් එකකින් හදලා තියෙනවා. ඊපස්සේ මේකේ පිටිපස්සේ තියෙනවා ඒ ගහලා තියෙනවා මේකේ Wi-Fi කී විස්තර ටික ඔක්කොම ගහලා තියෙනවා. ඊට පස්සේ මේකේ මෙතන තමයි SIM එක දාන්න තියෙන්නේ. මේකට දාන්නේ මම හිතන්නේ nano SIM එකක් තමයි දාන්න තියෙන්නේ. ගොඩක් මේ වගේ router වල ගොඩක් දුරට එහෙම පහසුමක් හම්බෙන්නේ නැහැ අපිට. දැන් ඔක්කොම ෆෝන් ඔක්කොම දැන් තියෙන nano SIM හින්දා මේක හොඳයි nano SIM එකක් දාන්න තියෙන එක. charge කරන දන මෙතන බැටරි දාගෙන බලමු. මොනවාකට බැටරි දාගන්න තියෙන්නේ. බැටරිය දැන් අපි දාගත්තා. අපි බලමු මේක ඔන් කරලා කොහොමද කියලා.
පවර් බටන් එක තියෙනවා. පවර් එක ටිකක් හෝල්ඩ් කරන් ඉන්න ඕන බාගෙන. එතන ඩිස්ප්ලේ එකක් තියෙනවා පොඩි. උන්නාට පස්සේ මෙන්න මේ විදිහට තමයි පේන්න තියෙන්නේ. තාම සිම් එකක් දාලා නැහැ. මේකේ සිග්නල් පෙන්වන්න තියෙන තැන දැන් පෙන්වන්නේ නැහැ. මේකේ මේ සිම් එක නැති හින්දා. බැටරි පර්සන්ටේජ් එක පෙන්වනවා. පර්සන්ටේජ් එක කියන්නේ එතන නිකන් බැටරි අපිට පේනවා සාමාන්‍යයෙන් 75ක් විතර charge තියෙනවා කියලා. ඊළඟට මැසේජ් එක ඇවිල්ලා තියෙනවා නම් ඒක මෙතන පෙන්වනවා. ඊට Wi-Fi strength එක කොහොමද කියලා මෙතන පෙන්වනවා. ඒ වගේම දිනේ සහ දවස සහ දිනේ පෙන්වනවා. දැන් මෙතන මේ දාලා තියෙන සිම් එක තාම දාලා නැහැ කියලා. මෙතන මම හිතන්නේ පෙන්වන්න නැත්තේ මේ මෙතන ටයිම් එක මම හිතන්නේ පෙන්වන්නේ නැහැ. තාම මේක ටයිම් එක සෙට් කරලා නැහැ. සෙට් වෙලා නැහැ. මොකද සිම් එක දාලා නැති හින්දා. මේ බටන් එක ප්‍රෙස් කරපුවම අපිට ඉස්සරහට යන්න පුළුවන්. මේක දැන් මේක සිම් එක නැති හින්දා ඒක මොකුත් පෙන්වන්නේ නැහැ. මෙතන පෙන්වනවා ස්පීඩ් එක. ඩවුන්ලෝඩ් and අප්ලෝඩ් ස්පීඩ් එක මෙතන පෙන්වනවා. ඊට පස්සේ මෙතන Wi-Fi කනෙක්ට් කරගන්න පුළුවන් QR ස්කෑන් කරලා. මෙතන තියෙන පාස්වර්ඩ් එක සහ Wi-Fi මේ යූසර් නේම් මේ ටික ඔක්කොම තියෙනවා මෙතන පෙන්වනවා. මේකේ ඇප් එකට සහ ඇප් එකට යන්න පුළුවන් QR එක වෙන්නේ නැති මෙතන තියෙන්නේ මම හිතන්නේ. එච්චර තමයි තියෙන්නේ. මේක අපිට මේ ඩිස්ප්ලේ එක ඔන් ඔෆ් කරගන්න පුළුවන්. මේ පවර් බටන් එක පාරක් ඔන් කර ඔෆ් කරපුවම ඔෆ් වෙනවා. තව පාරක් ඔන් කරපුවම ඩිස්ප්ලේ එක ඔන් ඔෆ් කරගන්න පුළුවන්. එහෙම ටච් ඩිස්ප්ලේ ගන්න මේ තියෙන්නේ. සාමාන්‍ය ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. මෙතන මේ ඇරෝ බටන් එකෙන් තමයි මේ මෙනු එකේ එහාට මෙහාට යන්න පුළුවන්. අපිට ඕෆ් කරගන්න ඕන නම් ආපහු පවර් බටන් එක මෙහෙම හෝල්ඩ් කරන් හිටියාම ඔන්න ඔය විදිහට ඩිස්ප්ලේ එක ඇවිල්ලා ෆ්ලෝ එකත් එක්ක ඕෆ් වෙනවා. මේක හොඳ බරක් තියෙනවා බැටරි දැම්මට පස්සේ. අතට හරිය හොරු බොහොටි මෙහෙම තමයි තියෙන්නේ. ග්‍රෑම් 150ක් වගේ තමයි මේක බර තියෙන්නේ. නැනෝ සිම් තමයි දාන්න පුළුවන්. රවුන්ඩ් ඩිස්ප්ලේ එකක් තියෙනවා මේකේ. ඒක තමයි හරිය මේක නිකන් කියුට් ගතියට තියෙන්නේ. මේක හරියම ඕන තැනක දැක්කාම නිකන් තිබ්බාම නිකන් හරියම ප්‍රීමියම් පෙනුමක් තියෙනවා ඒකේ. ඒක 4G LTE සපෝට් කරන සහ 3Gත් මේකේ සපෝට් කරනවා කියලා තියෙනවා. මේකේ මම දැක්ක විදිහට නම් ඉන්ටර්නෙට් එකේ දාලා තිබ්බ ස්පීඩ් එක නම් මම හිතන්නේ ලංකාවේ ගන්න පුළුවන් වෙයි කියලා. මේකේ දාලා තියෙන නම් up to 230ක විතර Mbps එකක් තියෙනවා කියලා. ඒක කොහොමද ලංකාව හොයාගන්න හම්බෙන්නේ නැති. සාමාන්‍යයෙන් බලමු මේකේ සිම් එකක් දාලා කොයි වගේ ස්පීඩ් එකක් අපිට ගන්න පුළුවන් වේද කියලා. මම මේක ගත්තේ කොහෙන්ද කියලා ඔයාලට කියන්න බැරුණා. මේක ලංකාවේ ගොඩක් සයිට් වල තියෙනවා. එක වොරන්ටි එක මිල ගණන් යටතේ. ඒකින්ද ඔයාලට ඒක බලලා ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැනට තියෙන ගාන තමයි මම මේ පෙන්නන්නේ. මේක හැම එකෙම මම දැකපු හැම සයිට් එකකම දීලා තියෙන 6 month warranty තමයි. මම ගත්තේ barudeals.lk එකෙන්. මේකේ මේ ඔෆර් එක තියෙන්නේ දැන් මම ගත්තට පස්සේ මට හම්බුනේ මේ තියෙන ගානට 6 month warranty තියෙනවා මේකෙත්. ඒක තමයි ඔයාලට කියලා බලා ගන්න පුළුවන් මේක විස්තර. එහෙනම් කොහොම ස්තුතියි.